අර ලෝකේ 10 විතර දකින්න එපා. ලෝකේ තියෙන ස්පෙක්ට්‍රම් එක. හොඳටම හරි ගියපෙවුන් ඉන්නවා, හොඳටම කෙලවෙච්චවුන් ඉන්නවා, අතරමැදියවුන් ඉන්නවා. අපි කොහෙ ගිහලා ප්ලේස් එකක් දන්නේ නැහැ. ඔයා හැකිතාක් යම් අවස්ථාවකදී කරන වැඩේ හරියට කරන්න බලන්න. හරියට කරන්න බලන්න හරියට. ඔයා ඉගෙන ගන්නවා නම් හරියට ඉගෙන ගන්න බලන්න. අපේ තියෙන හැම එකක් නෙමෙයිනේ. පන්තියේ පළවෙනි වෙන එක අධ්‍යා අපි කල්පනා කරලා හිතනවා ඌ ඉතින් ඉගෙන ගන්න එක විතරනේ කරන්නේ කියලා. එහෙම නෙමෙයි හරිද? ඉගෙන ගන්න කාලේ ඌ ඇවිල්ලා ඉගෙන ගන්නකොට උපරිමයේ දීලා වෙලා ඉගෙන ගන්නවා. අපේ හිත ඌ ව්‍යාපාරයක් කරන දවසක ඌ ඒකට 100%ක් දීලා වෙලා ව්‍යාපාරය කරනවා. මං එහෙම දන්න උදාහරණ මගේ යාළුවෝ ඉන්නවා. හරිද? right? එතකොට යම් අවස්ථාවකදී ඔයාලට තියෙන ප්‍රධාන වැඩේ ඉගෙන ගන්න එක නම් ඒකට ફોකස් කරලා ඉගෙන ගන්න. හරිද? ඉගෙනගෙන මහන්සි වෙලා මේ ඒක සාර්ථකත්වයට එන්න. ඒ විදිහට සාර්ථකත්වයට එන ෆෝමියුලා එක අධ්‍යාපනය තුලින් තේරුම් ගත්තොත් ඒ අධ්‍යාපන තුලින් ඔයා තේරුම් ගන්න ෆෝමියුලා එක ලෝකේ